A level result එක දැන් මොකද කරන්න කියලා හිතා ගන්න බැරුව දින්නේ. A level passed, A level failed. මේ වීඩියෝ එක බලන්න. මං කියලා දෙන්නම් මොකද කරන්න කියලා. A level passed නම් ඔයගොල්ලන් තෝරගන්න ඕනේ ඔයගොල්ලන් ගවර්න්මන්ට් කැම්පස් එක සිලෙක්ට් කරනවද නැත්නම් ඔයගොල්ලන් ප්‍රයිවට් යුනිවර්සිටි එකකට යනවද නැත්නම් මොකක් හරි ස්කිල් එකක් නැත්නම් මොකක් හරි වොකේෂනල් ට්‍රේනින් එකකට යනවද ඒ කියන්නේ ජර්මන් ටෙක් ඒ වගේ එකක් ඒක ඔයගොල්ලන් සිලෙක්ට් කරගන්න ඕනේ මොකද ඔයගොල්ලන් තමයි දන්නේ ඕගොල්ලන්ට තියෙන වැලියු එක. ඒ කියන්නේ ඕගොල්ලන් ආස දේ කරන්න. ආස දේ නැතුව කවුරුත් ෆෝස් කරන දෙයක් කරන්න යන්න එපා. ආස දේ කරන්න. ආස දේ කරනකොට මොකද්ද කරන්න කියලා ඕගොල්ලන් ඩිසයිඩ් කරන්න. ඕනතරම් වීඩියෝස් තියෙනවා, YouTube තියෙනවා, TikTok තියෙනවා, එක එක අය කියපු කතා. ඒ කියන්නේ දේවල් වල හිටපු අය. ඒ කියන්නේ ප්‍රයිවට් ඩිග්‍රීස් කරපු අය, ගවර්න්මන්ට් ඩිග්‍රීස් කරපු අය, ඊට පස්සේ ජර්මන් ටෙක් ගිහිල්ලා ස්කිල්ස් හදාගත්ත අය, ඒ වගේ එක එක වොකේෂනල් ට්‍රේනින් කරපු අය ගොඩක් අය වීඩියෝස් දාලා තියෙනවා. ඒක බලලා ඕගොල්ලන් සෙල්ෆ් ඩිසයිඩ් කරන්න සහ ඒ වගේ එකකට යනවා නම් දැන් ඔයා හිතන්නකෝ ඔයා ප්‍රයිවට් යුනිවර්සිටි එකකට යනවා මොකක් හරි ඩිග්‍රියක්. ඒ කියන්නේ ලොජිස්ටික් හරි මොකක් හරි ඩිග්‍රියක් කරන්න. එතකොට ඒ ඩිග්‍රිය කරපු කෙනෙක්ගෙන් අහන්න මේක කරාම මොකද්ද වෙන්නේ? ජොබ් මාකට් එක කොහොමද ෆුලි ඇනලයිස් එකක් කරන්න. දැන් ඕගොල්ලන් පොඩි ළමයි නෙමෙයි. ඕගොල්ලන් දෙයක් ඩිසයිඩ් කරන්න පුළුවන්. ෆුලි ඇනලයිස් එකක් කරලා ඕගොල්ලන් හිතලා ඕගොල්ලන් දේ කරන්නේ නැත්නම් පස්සේ කාලෙක පසුතැවෙන්න වෙනවා. ඊට පස්සේ මොකක් හරි ස්කිල් එකක් ඩෙවලොප් කරගන්න. ඒ කියන්නේ තමන්ට පර්සනලි කරන්න පුළුවන් මොකක් හරි තමන්ගේ ස්කිල් එකක් ඩෙවලොප් කරගන්න. ස්කිල් එකක් ඩෙවලොප් කරේ නැත්නම් ඕගොල්ලන්ට ඉස්සරහට ඩිග්‍රිය විතරක් මදි. ස්කිල් එකක් ඕනේ. ඒක අනි earn කරන්න හරි ලේසි. ඒ නිසා ස්කිල් එකක් ඩෙවලොප් කරගන්න තමන් දැනගන්න මොකක්ද ස්කිල් එක කියලා ඒකත් ඔයගොල්ලෝ ඇනලයිස් කරලා බලන්න. ඒ කියන්නේ ඔකට කියනවා අපි do it yourself කියලා. DIY do it yourself. කොහොමද ඩිසයිඩ් කරගන්න videos බලන්න ඇනලයිස් කරන්න ඩිසයිඩ් කරන්න මොකද්ද කරන්නේ මං ඉස්සරහට මොන වගේ පාත් එකකින්ද යන්නේ කියලා. අනික දැන් A level fail නම් ඔයගොල්ලෝ second try කරනවද? A level fail ලා නැත්නම් වෙන මොකක් හරි foundation එකක් කරලා degree එකක් කරනවද? නැත්නම් ඔයාලා vocational training එකකට ගිහිල්ලා ඒක පුරුදු වෙලා ඒකෙන් ඉස්සරහට යනවද? නැත්නම් පිටරට ගිහින් money earn කරනවද? ඒක ඔයගොල්ලන් decide කරන්න. මොකද්ද කරන්න ඕනේ මේ situation එකේදී මට මොකද්ද කරන්න පුළුවන් සහ මගේ අතේ කොච්චර ඉන්කම් එකක් තියෙනවද මට ස්පෙන්ඩ් කරන්න පුළුවන් කොච්චරද ඒක ඔයා ඩිසයිඩ් කරන්න. රට යනවද ඩිග්‍රී එකක් කරනවද නැත්නම් මම ජොබ් එකකට ගිහිල්ලා ජොබ් එකෙන් සවයි වෙනවද? එහෙම ප්ලෑන් එකක් හදාගෙන යන්න. ප්ලෑන් එකක් හදාගන්න නැතුව මොනවත් කරන්න යන්න එපා. ප්ලෑන් එකකට වැඩ කරන්න. ප්ලෑන් එකකට වැඩ කරන්නේ නැති වුණාම 90%ක් දෙනාට ප්ලෑන් එකකට වැඩ කරන්නේ නැති වුණාම සුදු සිංහලෙන් එනවා කියලා වෙනවා. for sure කියලා වෙනවා. මේක අනිවාර්යෙන් ඕගොල්ලන්ගේ A level කරපු යාළුවට නැත්නම් ඔයගෙන් A level කරපු යාළුවට ෂෙයා කරන්න. A level කරපු කවුරු දන්නවනම් මේක ෂෙයා කරන්න. අනිවාර්යෙන් වැදගත් වෙනවා. මේක සේව් එකක් දාගෙන තියාගන්න. A level fail වුණා කියලා ඕගොල්ලන් ජීවිතේ fail වෙන්නේ නැහැ. A level pass වුණා කියලාත් ඕගොල්ලන් ජීවිතේ pass වෙන්නේ නැහැ. ඒක මතක තියාගන්න. මොකද A level කියන්නේ එක්තරා කඩේම් විභාගයක් විතරයි. ඕගොල්ලන් ඉස්සරහට කරන දේ අනුව තමයි ජීවිතේ තීරණය වෙන්නේ. කියන්නේ ඕගොල්ලන්ගේ ලයිෆ් එක ගන්න ඩිසිෂන් එක තමයි ඕගොල්ලන් ලයිෆ් එකේ මොන මට්ටමේදී ඉන්නේ මොන මට්ටමකට යන්න ඕන කියලා ඕගොල්ලන් තමයි තීරණය කරන්නේ. වෙන කවුරුත් නෙමෙයි. වාට ඉන්න නෑදෑයවත් යාළුවෝවත් කවුරුත් එන්නේ නැහැ. ඕගොල්ලන්ම තමයි තීරණය කරන්න ඕනේ. ඕගොල්ලන් මොකද්ද කරන්න ඕනේ? මොකක්ද යන පාත් එක? මොකද්ද මගේ ප්ලෑන් එක? ප්ලෑන් එකේ විදියට දේවල් වෙන්නේ නැති වෙන්න පුළුවන්. හැබැයි ප්ලෑන් එකේ විදියට 180ක් විතර දේවල් එනවා. හරිද? 120ක් විතර තමයි එහෙම වෙන්නේ. එතකොට තැනේ හැටියට ඇනේ ගහ ගන්න පුරුදු වෙන්නේ. කියන්නේ සුදුසු තැනට සුදුසු පිළිතුරු යොදා ගන්න. ඒක තමයි සීන් එක මේකේ. හැබැයි මේ දේවල් ටික කරේ නැත්නම් very disappointed මචං. ඊට පස්සේ බලට හිතා ගන්න බැරි වෙනවා මොකද්ද වෙන්නේ කියලා. ඔහේ කල් ගලනවා වගේ උඹලත් යනවා ජීවිතෙත් යනවා අන්තිමට අපරාධේ මේ දේවල් ටික කලින් කරන්න තිබුණා නේද කියලා වගේ තෝට් එකක් එනවා. තෝට් එක ආවට පස්සේ කියලා වෙලා ඉවරයි. එහෙම එපා. බලන්න ඕගොල්ලන් ආස දේ කරන්න. ආස දෙයින් ඉස්සරහට යන්න. කවුරුත් ෆෝස් කරන නිසා මේක කරනවා කියලා කරන්න එපා. පේරන්ට්ස්ලා කියන දේ අහන්න. පේරන්ට්ස්ලා කියන්නේ ඕගලන්ට විශ්වාස ට්‍රස්ට් කරන්න පුළුවන් කට්ටිය. නම් කියන දේ අහලා සහ ඕගලන්ට හිතෙනවා නම් මෙන්න මේ පැත්ත හොඳයි මේ පැත්ත හොඳයි කියලා ඒව ගැන ඇනලයිස් එකක් කරලා රිසර්ච් එකක් කරලා ඒ පැත්තෙන් යන්න බලන්න. මේ වීඩියෝ එක සේව් කරලා තියාගන්න සහ මාව ෆලෝ කරන්න මේ වගේ ටිප්ස් දැනගන්න ඕන නම් එළගිරි. ජය වේවා.